ආයුබෝවන් යාළුවනේ ඔයාලා හැමෝම එකතු වෙලා ඉන්නේ ලංකාවේ විශ්වාසවන්තම සහ ඇත්තම තොරතුරු ගේන ඊමනි මාස්ටර් YouTube channel එකත් එක්ක. ඔයාලා මගෙන් දිගටම අහපු ප්‍රශ්නයක් තමයි අයියේ ෆෝන් එකෙන් ගේම් එකක් ගහලා ඇත්තටම සල්ලි හොයන්න පුළුවන් ඇප් එකක් කියන්නකෝ කියලා. අන්න ඒ නිසයි මම අද අරගෙන ආවේ සෙල්ලම් කරලා ඇත්තටම බිට්කොයින් හොයන්න පුළුවන් කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන බිට්කොයින් බ්ලාස්ටර් කියන ඇප් එක ගැන. අද වීඩියෝ එකෙන් මම මේ ඇප් එකේ ඇතුළාන්තයටම හෙළි කරනවා මේකෙන් ඇත්තටම සල්ලි ගන්න පුළුවන්ද නැත්නම් මේකේ ඔයාලගේ කාලය කා දමන තවත් එක බොරු ඇප් එකක්ද හැමදේම සාක්ෂි සහිත අද වීඩියෝ එකෙන් බලමු. වීඩියෝ එක මග හරින්නේ නැතුව අන්තිම වෙනකම් බලන්න. හරි, දැන් අපි බලමු වැඩේ පටන් ගන්න කොහොමද කියලා. මුලින්ම ඔයාලා Google Play Store එකට හෝ Apple App Store එකට ගිහිල්ලා Bitcoin Blaster කියලා සර්ච් කරන්න. මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Google, Facebook හෝ email හරහා රෙජිස්ටර් වෙන්න කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් හොඳ ඇප්ලිකේෂන් එකක්. මිලියන 5කට වඩා පිරිසක් මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරලා තියෙනවා. ඒ වගේම හොඳ රිවිව්ස් තියෙන හොඳ ඇප් එකක්. හරි, මම දැන් මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්නවා. ඇප් එක මුලින්ම ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ වගේ නොටිෆිකේෂන් එකක් ආව අනිවාර්යයෙන්ම කන්ටිනියු කරගන්න. ඊට පස්සේ මෙතන පර්මිෂන් එලෝ කරගන්න. හරි, ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ස්ටෙප් ටිකක් ඔයාලා මෙතන තප්පර කිහිපයක් ඉඳලා මේ ස්ටෙප් ටික next දීලා ස්ටෙප් ටික ඔක්කොම ස්කිප් කරගන්න. හරි, ඔයාලා ඒ ටික ස්කිප් කරගත්තට පස්සේ setting icon එකක් බලා ගන්න පුළුවන්. ඒකට ගිහිල්ලා මෙතන තියෙනවා login in and sign up කියලා ඔප්ෂන් එකක්. ඔයාලා ඒක ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් continue with Google, continue with Facebook. මෙතන පල්ලෙහා ඉරි කෑල්ලක් තියෙනවා. ඒක ක්ලික් කරාම continue with email කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙතන continue with email කියන එක තෝරලා දෙනවා. විශේෂයෙන්ම මතක තබා ගන්න ඔයාලා email address එක ලබා දෙනකොට Coinbase account එක හදපු email address එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න මෙතනට. එතකොට ඔයාලට withdraw එක ගද්දි ගොඩක්ම ලේසි වෙනවා. හරි, ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක ලබා දුන්නට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ ඔයාලා. මෙතනට ඔයාලා හොඳ අඩුම කැරක්ටර්ස් 8ක පාස්වර්ඩ් එකක් තමයි මෙයාලා ෆලෝ කරන්න කියලා තියෙන්නේ. ඒකට කැපිටල්, සිම්පල් සහ සිම්බල් අඩංගු පාස්වර්ඩ් එකක් හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් දුන්නට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් රෙඩ් වෙලා තිබ්බ ටික ග්‍රීන් වෙලා තියෙනවා. ඉතින් හොඳ පාස්වර්ඩ් එකක් ඔයාලා ක්‍රියේට් කරගෙන sign up කියන එක දෙන්න. හරි, ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ account එක සාර්ථකව ක්‍රියේට් වෙලා ඉවරයි. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන පල්ලෙහා තියෙනවා play කියලා ඔප්ෂන් එකක්. ඔයාලා ඒක ක්ලික් කරන්න. මොකද මේකෙන් සල්ලි හොයන්නේ කියලා. මෙතන තියෙන හරිම සරල හැමෝටම කරන්න පුළුවන් ගේම් එකක්. අපි සාමාන්‍යයෙන් සෙල්ලම් කරන්න Candy Crush ගේම් එක වගේම තමයි මේකේ තියෙන්නේ. ක්‍රිප්ටෝ බ්ලොක්ස් 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් එකතු කරලා මේ ලෙවල් එක කම්ප්ලීට් කරන්නයි තියෙන්නේ. ඔයාලට කරද්දි උඩින්ම බිලින් පොයින්ට් කියලා එකතු වෙනවා. මෙන්න මේ පොයින්ට්ස් තමයි අපි පස්සේ බිට්කොයින් වලට හරවන්නේ. හැබැයි යාළුවනේ මේකේ තියෙන ප්‍රධානම දේ තමයි ඔයාලට මේකේ ලෙවල් එක දිනුවත් පැරදුනත් ඔයාලට මේ පොයින්ට්ස් ප්‍රමාණය ලැබෙන එක ඇත්තටම ලොකු වාසියක් එහෙම ලැබෙන එක. හරි, දැන් මම මේක පුංචි ප්‍රමාණයක් ප්ලේ කරනවා. ඒ වගේම ඔයාලට මේ ලැබෙන පොයින්ට්ස් ඩබල්
ට්‍රිබල් කරගන්නත් පුළුවන්. මෙන්න මේ මෙතන ඇඩ් එකක් ප්ලේ වුණාන් පස්සේ ඒ ඇඩ් එක බලලත් ඒ විදිහට කරන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ වෙනකොට පුංචි වෙලාවක් විනාඩියක වගේ කාලයක් පාවිච්චි කරලා පොයින්ට් 23119ක මුදලක් earn කරලා තියෙනවා. දැන් අපි කතා කරමු මේ ඇප් එකේ තියෙන හැමෝම නොකියන හැබැයි ඔයාලා අනිවාර්යයෙන්ම දැනගන්න ඕන ඇත්තම පැත්ත ගැන. පළවෙනි දේ තමයි හැම ගේම් එකක්ම ප්ලේ කරලා ඉවර වෙද්දි ඔයාලට ඇඩ් එකක් බලන්න වෙනවා. සමහර වෙලාවට ඒක ටිකක් කරදර වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ ඇප් එක අපට නිකන් සල්ලි දෙන්නේ නැහැ. මේ ඇඩ් වලින් ලැබෙන ආදායමෙන් කොටසක් තමයි අපට බිට්කොයින් විදියට බෙදලා දෙන්නේ. දෙවනි වැදගත්ම දේ තමයි මේකෙන් ලොකුවට සල්ලි හොයලා ලක්ෂපතියෝ වෙලා රස්සාව අතහරින්න නම් බලාපොරොත්තු වෙන්න එපා. මේකෙන් ලැබෙන්නේ බිට්කොයින් ප්‍රමාණය සතෝසි හරිම සුළු ප්‍රමාණයක්. ඒ වගේම දවසට සෙල්ලම් කරන්න පුළුවන් උපරිම වට ප්‍රමාණයකුත් මේ ඇප් එකේ තියෙනවා. හරි, දැන් හැමෝම බලාගෙන හිටපු කොටස කෑෂ් අවුට් කියන එක ක්ලික් කරලා අපි ඇත්තටම මේකෙන් සල්ලි ගන්න පුළුවන්ද මගේ Coinbase account එකට මේ point ටික withdraw කරගන්න පුළුවන්ද කියලා බලමු. මෙන්න බලන්න මෙතනින් මම request එකක් දාන්න යනකොට Coinbase කියලා select කරන්න එනවා. ඊට පස්සේ ඔයාලට මෙතනින් choice කරන්න පුළුවන් Bitcoin ද Ethereum ද කියලා. ඉතින් මම මෙතනින්දී Bitcoin වලට තමයි මෙන්න මේ withdraw එක ගන්න යන්නේ. මම මෙතන Bitcoin කියන එක select කරනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලට මෙන්න මේ coins ප්‍රමාණය convert වෙලා ලැබෙන Bitcoin ප්‍රමාණය. Bitcoin සතෝසි 28ක වගේ ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් පල්ලෙහෙන් බලා ගන්න පුළුවන් create a Coinbase account and I have a Coinbase account කියලා. ඉතින් මට දැන් තමයි Coinbase account එකක් තියෙන නිසා මම මෙතන I have a Coinbase account කියන එක select කරගන්නවා. ඔයාලා තාමත් Coinbase account එකක් නැත්නම් මගේ කලින් වීඩියෝ එක බලලා Coinbase account එකක් create කරගන්න. හරි, ඊට පස්සේ මම මෙතනට මගේ Coinbase email address එක ලබා දෙනවා. ඊට පස්සේ මෙතන cash out confirmation කියන එක okay කරනවා. okay කරාට පස්සේ ඔයාලගේ country එක මෙතනින් select වෙලා ඇති ශ්‍රී ලංකා කියලා. ඉතින් ඔහෙම select වෙච්ච නැති කෙනෙක් ඉන්නවා නම් මෙතන ශ්‍රී ලංකා කියලා select කරලා submit කරන්න. හරි, submit කරගත්තට පස්සේ ඔයාලට verification email එකක් එනවා. ඒක මෙතනින් okay කරලා ඔයාලගේ verification code එක මෙතනට enter කරන්න. හරි, enter කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට අපේ withdraw එක create වෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් තප්පර කිහිපයක් යනකොට මගේ withdrawal එක මගේ Coinbase wallet එකට ලැබෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් notification එකකුත් ආවා Coinbase එකෙන්. හරි, අපි දැන් ඒක open කරලා බලමු. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් BTC Bitcoins මට receive වෙලා තියෙනවා මගේ Coinbase wallet එකට. ඉතින් 100% විශ්වාස කරන්න පුළුවන් ඇප් එකක්. ඉතින් ඔයාලත් try කරලා බලන්න. හරි, දැන් බලමු. ඉතින් මගේ අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ ඔයාලා නිකන් ඉන්න වෙලාවට බස් එකේ යද්දි නැත්නම් ටීවී බලන ගමන් ෆෝන් එකෙන් පොකට් මනි හෝ අනාගතයට වැදගත් වෙන Bitcoin පොඩි ප්‍රමාණයක් නොමිල එකතු කරගන්න කැමති නම් Bitcoin Blaster කියන්නේ සුපිරිම ඇප් එකක්. මොකද මේකට කිසිම ආයෝජනයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ කිසිම බොරුවක් නැතුව ඇත්ත තත්ත්වය හෙළි කරන e-money වීඩියෝ දිගටම බලන්න කැමති නම් දැන්ම අපේ e-money master channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් ඔයාලට මේ ad play එක වෙන්නේ නැතුව
ලේසියෙන්ම වැඩ කරන්න යන්න පුළුවන් පුංචි ට්‍රික්ස් එකකුත් තියෙනවා. ඉතින් ඒ ට්‍රික්ස් එක ඕන්න ඊළඟ වීඩියෝ එකෙන් ට්‍රික්ස් එක ගේන්නම් මම part 2 කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. මම එතකොට ඊළඟ වීඩියෝ එක part 2 එකෙන් අරන් එනවා එන්නේ පුංචිම පුංචි ට්‍රික්ස් එක ඔයාලට.